බාලගල්ලංගුරු මෙරට ගෙන්වීමේ ප්‍රබල චෝදනාවක් මේ වෙද්දි වත්මන් ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙනවා. එම බාලගල්ලංගුරු නිසා මෙරට විදුලි උත්පාදනය සැලකිය යුතු ලෙස අඩුව තිබෙන බවයි සඳහන් වන්නේ. එම බාලගල්ලංගුරු නිසා නියමිත ප්‍රමාණයට විදුලි උත්පාදනයක් සිදු කිරීමට නොහැකි බව වාර්තා වනවා. එම නිසා එම විදුලි උත්පාදන හිඟය නතර කර ගැනීමට ඩීසල් මගින් විදුලි උත්පාදනය කිරීමටයි මේ වන විට පියවරගෙන තිබෙන්නේ. එම නිසා ඉදිරියේදී ඉන්ධන හිඟයක් මෙන්ම විදුලි කප්පාදුවක් කිරීමට සූදානමක් පවතින බව විවිධ පාර්ශවයන් චෝදනා කර තිබෙනවා. එම තත්ත්වයේ මත හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු වන පාට්ලි චම්පික රණවක මහතා මෙම බාලගල්ලංගුරු මෙරට ගෙන්වීමෙන් ඉදිරියේදී ඇතිවීමට නියමිත තත්ත්වය ගැන අනතුරු යැගවීමක් කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ දැන්ටමත් වත්මන් රජය විසින් විදුලි කප්පාදුවක් කරමින් යන බවයි. ඒ වගේම මෙම තත්ත්වය යුද්ධයේ බලපෑම් මත නොව වත්මන් රජයේ ක්‍රියාකලාපය මත සිදුවුවක් බව ඒ මහතා අදහස් දක්වා තිබුණා. එහිදී පාට්ලි චම්පික රණවක මහතා දැක්වූයේ මෙවන් අදහසක්. ලංකාවේ පවතින පද්ධති පාලන විදුලි බල සමාගම වෙච්ච නැෂනල් සිස්ටම් ඔපරේටර් හි දත්තා අනුව අප්‍රේල් 4 වෙනිදා විදුලි කප්පාදුවක් නිල වශයෙන් කරලා තියෙනවා. ඒකට හේතු වශයෙන් ඔවුන් දක්වලා තියෙන්නේ ඔවුන්ට ඉන්ධන හිඟය නිසා මේ සිදු වූ බව. ටිකක් ගැඹුරට ඒ ගැන විශ්ලේෂණය කරද්දී පෙනී යනවා බාල ගල්ලංගුරු නිසා විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එදිනත් ඇවිල්ලා තියෙනවා. ඒ ගල්ලංගුරු වලින් ඇතිවෙච්ච හිඟපාඩු මකා ගන්න තෙල් පාවිච්චි කරලා තියෙනවා. ඒ අවශ්‍ය තෙල් ඉන්ධනය අවසන් වීම නිසා මේ විදුලි කප්පාදුව කළ බව තමයි බැලූ බැල්මට මේ ජනන වාර්තා වලින් පෙනී යන්නේ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා අවුරුද්දෙන් පස්සේ විදුලි කප්පාදුවක් එයි කියලා. නමුත් අප්‍රේල් 4 වෙනිදාම ඒ විදුලි කප්පාදුව ගල්ලංගුරු වංචාව නිසා ඇති වෙලා තියෙනවා. ඉතින් මේක තවදුරටත් හංගන්න ඕන දෙයක් නෙවෙයි. මෙහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. ඔවුන් බාල ගල්ලංගුරු අඛණ්ඩව අද වෙනතෙක් ගෙනීමේ ප්‍රතිඵලයක් හැටියට විශාල බලශක්ති හිඟයක් ඇති වුණා. ඒ විශාල බලශක්ති හිඟය පියවීම සඳහා විවිධාකාරයේ ඉන්ධන ප්‍රධාන වශයෙන්ම ඩීසල්, ඒ වගේම දැවි තෙල් සහ තවත් ඉන්ධන භාවිතා වුණා. ඒ සඳහා අධික මිලක් ගෙවන්න වුණා. ඒ සඳහා රටේ ඉන්ධන සුරක්ෂිතභාවය පාවා දෙන්න වුණා. පාරේ මහජනයාට අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ඉන්ධන නැති වෙලා ගියා. පෝලිං වල ඉන්න වුණා. දැන් විදුලි බලෙත් අත්හිට වෙලා තියෙනවා. ඉතින් කිසිම සැකයකින් තොරව මෙහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. මේ පණිවිඩය රටේ ජනතාවට ගෙනියන මිනිස්සු මර්ධනය කරන්න, ඔවුන්ට මඩ ගහන්න, ඔවුන් පිටිපස්සේ පොලිසිය එලවන්න නෙවෙයි ආණ්ඩුව තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම හරහා නැවත වතාවක් මේ විදුලි කප්පාදු පිළිබඳ පරීක්ෂණයක් කරලා මෙයට වගකීම යුක්තන්ට දඬුවම් දෙන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම. ඉතින් ඔබේ විදුලිය ඔබට නැති වෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඉරානයේ යුද්ධය නිසා නෙවෙයි. මතක තියාගන්න, තෙල් නැති වෙලා තියෙන්නේ ගල්ලංගුරු වලින් වෙච්ච අඩුපාඩුව වහන්න අධික තෙල් භාවිතා කිරීම නිසායි. ඒ නිසා ඔබේ පළාත්වල විදුලි කප්පාදුවක් වෙනවා නම් ඔබට නොදන්වා එහි වගකීම මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විස වෙන කවුරුවත් නොවන බව ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අනාගතයේ දිනක මේ මහා වංචාව ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච විදුලි ක්ෂේත්‍රයේ සිදුවෙච්ච විශාලතම වංචාවට දඬුවම් දීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සහ අනිකුත් දේවල් අප සතු තිබෙන බවත් ආණ්ඩුවට දැනුම් දෙන්න කැමැතියි.